අයිබෝවන් අද අපි ආවේ වින් ලයිෆ් තුළින් ජීවිතය දිනන ගමනේදී අපේ දවස දිනන්න අවශ්‍ය වැදගත්ම මාතෘකාවක් එක්කලා. ඒ තමයි the sleep cycle. එහෙම නැත්නම් නිදි චක්‍රය. අපි කියනවා a journey of mind and body. මෙන්න මේ මනස සහ ශරීරය එකතු වෙලා යන මේ ගමනේදී අපේ දවසේ සාර්ථකත්වයේ රඳා පවතින ප්‍රධානම සාධකය වන නිින්ද පිළිබඳව කතා කරන්න තමයි අද වින් ලයිෆ් අපි ඔයගලන් අතරට ආවේ. අපි නිදි චක්‍රය නැත්නම් ද ස්ලීප් සයිකල් එක ගැන කතා කරද්දී අපේ ගොඩාක්ම අය ගොඩක් වීඩියෝ වල සහ ගොඩක් සාර්ථක වෙන උපදෙස් දෙන ගොඩාක් නාලිකාවල සහ හැමතැනම කතා වෙන්නේ අපේ දවස සාර්ථක කරගන්නේ කොහොමද කියන එක. නමුත් ඇත්තටම ගත්තොත් දවසේ සාර්ථකත්වයේ රඳා පවතින ප්‍රධානම සාධකය වෙන්නේ අපි එම දවසට කලින් ලබාගත් සුව නිින්ද මත තමයි මේ දවසේ සාර්ථකත්වයේ රඳා පවතිලා තියෙන්නේ. එතකොට එහෙම සැලකීමේදී අපි නිවැරදි සුව නිින්දක්, ඒ කියන්නේ ඇඟට අවශ්‍ය විදිහේ ඊටා වැඩිත් නොවන අඩුත් නොවන හරි ප්‍රමාණයේ නිින්දක් ලබා ගැනීම තමයි ප්‍රමාණවත් වෙන්නේ. අපි බලමු විද්‍යාත්මකව සහ තහවුරු කළ මනෝවිද්‍යාත්මක දත්ත මත පදනම් වෙලා මෙන්න මේ නිින්ද යන විද්‍යාව කුමක්ද කියලා. නිින්ද සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ විනාඩි 90 චක්‍ර විදිහට. يعني සයිකල් විදිහට තමයි සාමාන්‍යයෙන් නිින්ද සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි හිතනවා නම් අපි නිදාගත්තු වෙලේ ඉඳන් ඇහැරෙන වෙලාව දක්වා එක දිගට නිින්ද ගමන් කරනවා කියලා. ඇත්ත වශයෙන්ම එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම මේකේ විද්‍යාත්මකව සිද්ධ වෙන්නේ විනාඩි 90කට සැරයක් ඔබ ඇහැරි නැවත නිින්දට යන එක. සරලව කිව්වොත් එහෙම. ඒතර විනාඩි 90ක සයිකල් වල තුලදී සිද්ධ වෙන මෙන්න මේ සයිකල් සාමාන්‍ය නිින්දකදී 4-6 අතර වගේ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් විනාඩි 90ක් කියලා සලකන මේ නිදි චක්‍රය විද්‍යාත්මකව විනාඩි 90ත් 110ත් අතර කියලා කියනවා. නමුත් අපි සාමාන්‍යයෙන් විනාඩි 90යි කියලා තමයි සලකන්නේ. මේ විනාඩි 90 එහෙම නැත්නම් පැය වලින් ගත්තොත් පැය එකමාර තුලදී සිද්ධ වෙන දේවල් අපි කතා කරොත් මෙන්න මේ නිදි චක්‍රයේ ප්‍රධානම අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි NREM අවධිය සහ REM අවධිය කියලා. NREM යනු rapid non rapid eye movement. non rapid eye movement stage එක සහ REM යනු rapid eye movement stage එක. මෙන්න මේ ස්ටේජ් දෙක අපිට සැලකීමේදී පළවෙනි ස්ටේජ් එක NREM ස්ටේජ් එක අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. NREM 1, NREM 2, NREM 3 කියලා. මේකෙදි සිද්ධ වෙන්නේ එකින් එක මම දැන් පැහැදිලි කරන්නම්. NREM 1 අවධියේදී අපි සැහැල්ලු නින්දරපත් වෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඔයගලන්ට පේනවා NREM 1 අවධියේදී මසල් රිලැක්සේෂන් වෙනවා. අපි නින්දට වැටුණට පස්සේ පළවෙනියම නින්ද අපිට ළඟා වෙද්දී සැහැල්ලු නින්දට තමයි අපිපත් වෙන්නේ. එතකොට මසල් රිලැක්සේෂන් වෙනවා. ඊට පස්සේ NREM 2 අවධියට යනවා. NREM 2 අවධියට ගියාට පස්සේ අපිට අපේ ශරීර උෂ්ණත්වය ඩ්‍රොප් වෙනවා. ඒ වගේම heart rate එක slow වෙනවා. කියන්නේ heat එක අපේ body temperature එක drop වෙනවා සහ heart rate එකත් slow down වෙනවා. ඒ කියන්නේ අපේ හදවත ගැහෙන ප්‍රමාණය ක්‍රමෙන් අඩු වෙනවා.
මොකද අපි දැන් ක්‍රියාකාරී මට්ටමේ ඉඳලා දැන් අක්‍රීය තත්ත්වයටපත් වෙන්න තමයි මේ ගමන් කරන්නේ. මෙන්න මේ ස්ටේජස් එකේදී අපේ බොඩි එක ක්‍රමයෙන් අක්‍රීය තත්ත්වයට ගමන් කරනවා. ඊට පස්සේ NREM3 අවධියට ගියාම මේකෙදී අපි ගැඹුරු නිින්දටපත් වෙනවා. NREM3 එකේදී ගැඹුරු නිින්දට අපිපත් වෙනවා. මෙන්න මේ ගැඹුරු නිින්ද තුලදී තමයි අපගේ පටක අලුත් වැඩියා කිරීම, සෛල නැවත රීජෙනරේෂන්, අපේ තියෙන මරුණු සෛල ඉවත් කරලා අලුත් සෛල හදලා අලුත් නියුරෝන අපේ මොනවා හරි ස්නායු පද්ධතියේ ප්‍රශ්න තියෙනවා නම් ඊට පස්සේ ඇඟේ තියෙන අර අලුත් වැඩියා කිරීම කටයුතු ඒ සියල්ල සිද්ධ වෙන්නේ මෙන්න මේ NREM3 අවධිය වෙන ගැඹුරු නිින්ද තුලදී. ඇත්තටම අපි පැය ගාණක් නිදාගන්න පැය කොච්චර නිදාගත්තත් එහි තේරුමක් නැහැ අපි ශරීරයට අවශ්‍ය නිින්ද ලබා දෙන්නේ නැතුව. ඊට පස්සේ මෙන්න මේ NREM3 ස්ටේජ් එකෙන් පස්සේ REM ස්ටේජ් එකටපත් වෙනවා. මේ REM ස්ටේජ් එකේදී සිද්ධ වෙන්නේ මොළයේ growth hormone රිලීස් වෙනවා. මෙන්න මේ REM ස්ටේජ් එකේදී තමයි අපි සිහින දකින්න පටන් ගන්නෙ. මෙන්න මේ தත්ත්වයේදී අපේ ඇඟ මොළේ මගින් අංශභාග තත්ත්වයකට පත් කරනවා. ඒකට හේතුව අපි මේ සිහින දකිද්දී ඒ සිහින වලට මේ අපේ මසල්ස් වැඩ කරන එක නවත්තන්න තමයි මොළය එසේ සිද්ධ කරන්නේ. මේ රෝග වශයෙන් නින්දෙන් ඇවිදීම වගේ දේවල් සමහර පුද්ගලයන්ගේ සිද්ධ වෙන්නේ මෙන්න මේ අවධියේදී. ඒ නින්දෙන් ඇවිදීම වගේ දේවල් සිද්ධ වෙන පුද්ගලයන්ගේ මෙන්න මේ අංශභාග තත්ත්වයටපත් වීම සිද්ධ නොවීම නිසා තමයි මසල්ස් වැඩ කිරීම නිසා ඒ ඔහු දකින සිහින වලට අනුව ඔහුගේ මසල්ස් ක්‍රියා කරලා ඔහු ඇවිදීම සහ ඒ ක්‍රියාකාරකම් සිද්ධ කිරීම කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ මේ විදිහට අපිට මේ සිහින දැකලා මේ ස්ලීපින් සයිකල් එකේ අවසාන අදියරටපත් වෙනවා. ඔයගලන්ට පේනවා මේ සාමාන්‍යයෙන් මේ විදිහට ස්ලීපින් සයිකල් එක තියෙද්දි සාමාන්‍ය ජීවිතයේදී අපේ මේ වගේ ස්ලීපින් සයිකල්ස් 4-6 අතර ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගොඩක් අය මේ ස්ලීපින් සයිකල් සම්බන්ධයෙන් සහ නිින්ද සම්බන්ධයෙන් මිත්‍යා මත තියෙනවා. මිත්‍යා මත වශයෙන් ගොඩක් අය කියනවා පැය 8ක් නිදා ගන්න ඕනේ නැත්නම් සෞඛ්‍යයට අහිත කරයි. මේ සාමාන්‍ය පුද්ගලයෙක් එසේ අවශ්‍ය නැහැ. අඩුම වශයෙන් ස්ලීපින් සයිකල් 3ක්වත්. ඒ කියන්නේ පැයකමාරේ 3ක් පැය 4මාරක් වගේ කාලයක් නිදා ගැනීමෙන් ඔයගලන්ට අධික ජවයකින් යුක්තව වැඩ කරන්න පුළුවන් බවට පත් වෙනවා. එහෙම නැත්නම් පැය 6ක් නිදා ගන්න ඕනේ. මේකෙදි ගැටලුව වෙන්නේ ඔයගලන්ට දැනෙලා ඇති මේ නිින්දෙදී අපි ගත්තොත් සමහර අපි එලාම් වගේ තියලා බලෙන් නැගිට්ටට පස්සේ අපිට අර අතෘප්තිකර ගතියක් දැනෙනවා. ඒකට හේතුව වෙන්නේ මෙන්න මේ ස්ලීපින් සයිකල් වල අපි NREM3, NREM2 වගේ අවදීන් වලදී අපි අවදි වුණොත් අපේ මනස එයා මනස වෙනත් වැඩක තමයි ඉන්නේ. එයා අපේ ශරීරය හදමින් අපේ ශරීරය නැවත අපේ පටක අලුත්වැඩියා කරමින් ඉන්න අවස්ථාවේදී අපි නැගිට්ටොත් අපි නැගිටින්න සූදානම් නැහැ අතරම. මොකද ස්ලීපින් සයිකල් එකේ වෙන්නේ අපි පළවෙනියම REM1 අවධියේ ඉඳලා ටික REM3 අවධිය දක්වා අපි ගැඹුරු නිින්දට යනවා. ඊට පස්සේ NREM3 අවධිය දක්වා ගැඹුරු නිින්දට යනවා. ඊට පස්සේ REM අවධියේදී අපි නැවත REM අවධියට ගිහිල්ලා නැවත අපිට අවදි වීම ඔටෝමැටිකලිම සිද්ධ වෙනවා. අනේ නිසා අපි මෙන්න මේ චක්‍රයට අනුකූලව නිදා ගැනීමෙන් අපිට ප්‍රබෝධමත් දවසක් ගත කිරීමට පුළුවන් වෙනවා. ඒ වගේම
මොළයට සහ අපේ ශරීරයට අවශ්‍ය අලුත් වැඩියා කිරීම වලට අවශ්‍ය ඒ ඔප්ටිමම් කන්ඩිෂන් එක අපිට ලබා දීමේ හැකියාවද අපිට පවතිනවා. අන්න ඒ නිසායි අපි කොච්චර වැඩි ප්‍රමාණයක් නිදාගත්තත් අපේ ඇඟට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. අපි ලබා ගත යුත්තේ good quality නින්දා. එතකොට මේක අපි quality sleep එකක් ගන්න කොහොමද? ඒක ගැන කතා කරද්දී අපිට පුළුවන් කාමරය තද අඳුරු ස්වභාවයට පත් කරන්න. අපි කියනවා එතකොට අපිට ඔය ජනෙල් වලින් ආලෝකය වැටෙනවා නම් ආලෝකය. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඩිම් ලයිට් එකක් පාවිච්චි කරනවා නම් ඒක ඕෆ් කරන්න. ජනෙල් වලින් ආලෝකයක් වැටෙනවා නම් ජනෙල් රෙදි භාවිතා කරලා ඒ ආලෝකය සම්පූර්ණයෙන්ම වහලා දාන්න. තද අඳුරු තැනක් බවට පත් කරගන්න ඔබගේ කාමරය. ඊට පස්සේ ඔයගලන්ට පාරකින් හෝ පාරක් අයිනේ ගෙදරක නම් ඔයගොල්ලෝ ඉන්නේ. එතෙන්දී පාරේ වාහනවල ශබ්ද සහ අනිකුත් ශබ්ද නිසා ඔයගලන්ගේ ස්ලීපින් සයිකල් එක ඩිස්ටර්බ් වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවලට ඔයගලන්ට පුළුවන් YouTube එකේ වගේ තියෙන ඔය normal sleeping music එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් පුළුවන් අපේ කන බොහෝ වෙලාවට ඔය ෆෑන් වල සවුන්ඩ් එකට ඒ වගේ දේවල් වලට හුරු වෙලා තියෙන නිසා අන්න ඒ වගේ යම්කිසි අපිට ඩිස්ටර්බ් නොවන නොයිස් එකකට හුරු කරගන්න. ඒ වගේම අපේ කාමරයේ පවතින උෂ්ණත්වය ඉතා වැදගත්. එතකොට අපිට AC පාවිච්චි කරනවා නම් තමන්ගේ ශරීරයට ගැළපෙන උෂ්ණත්වය දක්වා AC එක නිර්මාණය කරගන්න. ඊට පස්සේ ෆෑන් පාවිච්චි කරනවා නම් සමහර අය ඔය වතුර බේසමක් වගේ දේවල් තියලා ඒ දක්වා අපේ ඇඟ විජලනය වෙන එකකින් ඩ්‍රයි වෙන එකකින් වළක්වලා අපිට ඒ විදිහට කරන්න පුළුවන්. ඔන්න වගේ කන්ඩිෂන් හදා ගැනීම තුළින් අපේ නින්දට බාධා නොවි හොඳ නින්දක් සහ සාර්ථකමත් දවසක් තුළින් සාර්ථකමත් ජීවිතයකට ගමන් කරන්න පුළුවන්. ඉතින් අපි වින් ලයිෆ් වන අපි තුළින් අද ඔයගලන්ට අරන් ආවේ ස්ලීපින් සයිකල් එක ගැන. මොකද දවසේ සාර්ථකත්වයට බලපාන ප්‍රධානම සාධකය වන්නේ මේක. ස්තුතියි.